හරි. සියලු දෙනාටම සුබ උදෑසනක්. මම මහේෂ් සම්බේපිටිය සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම්. අද දින අපි මේ මාධ්‍ය සාකච්ඡාව සමාජවාදී තරුණ සංගමයේ ලෙස කැඳවන්න සූදානම් වුණේ මේ වෙන විට 2026 වර්ෂය සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අයවැය ලේඛනය සම්බන්ධයෙන් තරුණ සංගමයක් ලෙස අපේ අදහසත් තරුණ තරුණයන් වෙනුවෙන් මොනවද මේක ඇතුලේ තියෙන වැඩසටහන් සහ වෙන වෙලා තියෙන තැන මොකක්ද කියන එක සම්බන්ධයෙන් උත් යම් අදහසක් ඉදිරිපත් කිරීම ඉලක්ක කරගෙන මේ ලංකාවේ ඉදිරිපත් වෙන 80 වෙනි අයවැය මේ 80 වෙනි අයවැය ඇතුලේ අයවැය දෙකක් ජනතාවාදී අයවැයන් වෙන වෙලා තියෙනවා. ඒ තමයි 2025 2026 කියන අයවැයන් දෙක. එතකොට මේ අයවැය 80ක් ලංකාවේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කුමක් කර්මයාද කියන කාරණාව පොඩ්ඩක් යම් පැහැදිලි කර ගැනීමක් කරගන්න ඕන. අපේ ලංකා ඉතිහාසයේ ගත්තොත් අයවැයක් අවසානයේ සහ අයවැය පටන් ගැනීමේ සිට අවසානයේ දක්වා සියලු ක්‍රියාවලීන් සිදු වෙලා තියෙන්නේ. සහ ඒවා විශ්ලේෂණය කරාම පැහැදිලි වෙන්නේ මේකේ රටේ ඉන්න පාලකයන්ට යම් ඇති ඇකේ පරම්පරාවටත් මේකේ කොටස් මහා සවලෙන් බෙදාගෙන තිබුණා. හැබැයි අපේ රටේ සාමාන්‍ය ජනතාවට ඒ වගේම තමයි අපේ රටේ ඉන්න තරුණ තරුණියන්ට ඒකෙන් කන් හැන්දෙන් තමයි බෙදලා තිබුණේ. හැබැයි මේ අය ලංකාවේ සුවිශේෂී වෙන අයවැයක් ඒ තමයි මේ අයවැය ඇතුලේ පාලකයන්ට වරප්‍රසාදිතයන්ට පමණක් බෙදාගත් බෙදු අයවැයක් නෙමෙයි මේක. මේ අයවැය තියෙන්නේ මේ රටේ ඉන්න දුප්පත් මේ රටේ ජීවත් වෙන්න කැමති ඒ වගේම තමයි මේ රටේ පීඩාවටපත් වුණු සියලුම මිනිස්සු වෙනුවෙන් තමයි මේ අයවැය වෙන් වෙලා තියෙන්නේ. එතකොට ඉතිහාසයේ අයවැය අපි බැලුවට පස්සේ ඉතිහාසයේ අයවැය බැලුවට පස්සේ ඒ අයවැය දිශානතිය අපිට පෙනුණා. ඒ දිශානතිය තිබුණේ මේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගත් අයවැයක්. සාමාන්‍ය ජනතාවගේ ජීවිත ගොඩනැගීම ඉලක්ක කරගත් අයවැයක් නෙමෙයි තිබුණේ. ඒ අයවැය තිබුණේ මේ රටේ පාලක පැලැන්තියේ සුඛ විවරණය සහ පැවැත්ම අරමුණු කරගෙන තිබුණේ. ඒ වගේම තමයි අයවැය ඇතුලේ පාලකයන්ගේ වරප්‍රසාද වැඩි කරගනිමින් ජනතාවට පරිතර කරගන්න තමයි මේ අයවැයක් අපේ ලංකාවේ ඉතිහාසයේ පුරාවට ඉදිරිපත් වෙලා තිබුණේ. හැබැයි මේ අයවැය ඇතුලේ ජනතාවට පරිතර කරගන්න නෙවෙයි තියෙන්නේ පාලකයා විසින් පරිතද කරගෙන තියෙනවා ජනතාවගේ ජීවන පැවැත්ම දියුණු කර ගැනීම ඉලක්ක කරගත් අයවැයක් කියලා තියෙනවා. ඒ වගේම තමයි මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පත් වුණාට පස්සේ ඉදිරිපත් වෙන දෙවන අයවැය මේ දෙවන අයවැය ඇතුලේ අපිට පැහැදිලි වෙන කාරණාවක් තියෙනවා. එක තමයි 2025 අයවැය ඇතුලේ තිබුණා මේ ජාතික ජනබලවේගය මොන දිශානතියටද යන්නේ කියන එක සම්බන්ධයෙන් මූලික ඉඟියක් සපයලා තිබුණා 2024 අයවැය තුල. ඒක අපිට දැනුණා ආරක්ෂක වියදම් සහ සෞඛ්‍ය වියදම් වලට කරන ලද වෙනස්කම් තුලින් අපිට ඒක පැහැදිලි වුණා. 2023 අවුරුද්දේ ආරක්ෂක වියදම් 410ක් වෙන් වෙලා තිබුණා. 2024 අවුරුද්දේ ආරක්ෂක වියදම් සඳහා 424ක් වෙන් වෙලා තිබුණා. 2025 අවුරුද්දේ ආරක්ෂක වියදම් වලට වෙන් වෙලා තිබුණේ 442යි. වැඩිවීමේ ක්‍රමය වෙනස් වෙලා තිබුණා. හැබැයි අධ්‍යාපනයේ පැත්ත ගත්තොත් 2023 වෙන් වෙලා තිබුණා 232ක්. ඒ වගේ 2024 234ක් 2025 වෙනකොට 271ක් දිශානතියක් අපිට පෙන්වලා තිබුණා මේක ආරම්භ කරන්නේ මොන දිශානතියටද කියන එක. 2025 අයවැය ඇතුලේ අපි ගත්තොත් අපිට පැහැදිලි වෙන කාරණාවක් තිබුණා 2025 අයවැය මේ රට ජාතික ජනබලවේගය ස්ථාවර කරන්න හදන අඩිතාලම දාලා තිබුණා. මේ 2026 අයවැය ඇතුලේ පැහැදිලි වෙනවා මේ රට අරන් යන්න බලාපොරොත්තු වෙන්නේ කුමන දිශානතියටද මොන වගේ දිශානතියකටද මේක අරන් යන්න ලෑස්ති වෙන්නේ කියලා. ඒ වගේම තමයි රට පොදු සංවර්ධන අයවැය. මේක ආර්ථිකය සංවර්ධනය කරගන්න අයවැයක් බවට පරිවර්තනය වෙලා තිබුණා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීමේ දිශානතියට මේ අයවැය මාරු වෙමින් තිබෙනවා. ඒක නිසා අපිට පැහැදිලි වෙලා තිබෙනවා මේ අයවැය ඇතුලේ මේ රටේ ආර්ථිකය සංවර්ධනය කරගන්න දිශානතියෙන් ඒ වගේම තමයි මේ රටේ සියලුම ජනතාවගේ ජීවිත යහපත් දිශානතියට ගැනීම අරමුණු කරගෙන තමයි මේ අයවැය සංවිධානය වෙලා තියෙන්නේ. ඊළඟට ගත්තොත් එහෙම තරුණයන් පැත්තෙන් ගත්තොත් එහෙම මේ අයවැය තරුණයන්ට කොහොමද වැදගත් වෙන්නේ? එකක් ගත්තොත් එහෙම ගිය වසර වෙනකොට මිලියන 12100ක් වෙන් කළ තිබුණා තරුණයන් වෙනුවෙන්. මේ පාර වෙන් කළා තියෙනවා මිලියන 13500ක් වෙන් කළා තියෙනවා තරුණ කටයුතු අමාත්‍යාංශය සඳහා අයවැය ඇතුලේ වෙන් කිරීමක් කළා තියෙනවා. ඒ වගේම තමයි ජාතික තරුණ සේවා සභාව ගත්තොත් එහෙම ගිය පාර වෙන් වෙලා තිබුණේ මිලියන 600යි මේ පාර මිලියන 970ක් වෙන් කළා තියෙනවා තරුණ සේවා සභාව තරුණයන් වෙනුවෙන් තියෙන මූලික ආයතනය වෙනුවෙන්.
ඒ වගේම ගත්තොත් එහෙම සමස්ත ක්‍රියාවලිය ඇතුලේ අපි ගත්තොත් එහෙම කෘෂි ව්‍යවසාය කියන දන්න ආර්ථිකය සංවර්ධනය කිරීමේ දිශානතියට ගත්තොත් එහෙම මේ අයවැය ඉතා සුවිශේෂී අයවැයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේම තමයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් නිපුණතා සංවර්ධන සහ වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් මිලියන 20200ක් වෙන් කළ තියෙනවා. ඉතා දැවැන්ත මුදලක් මේ රටේ තරුණයෝ ඉලක්ක කරගෙන වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා. තරුණයන් වෙනුවෙන් ගත්තොත් සමස්ත ගත්තොත් එහෙම මිලියන 15000කට අධික සංඛ්‍යාවක් නිශ්චිතවම තරුණයන් මූලික කරගෙන මේ අයවැය ඇතුලේ වෙන් කරන්න සැලසුම් කරලා තියෙනවා. එතකොට මේක තරුණයන්ගේ ජීවිත පැත්ත ගත්තත්, තරුණයන්ගේ ගොඩනැගීම දිශානතිය ගත්තත් යම් විදියක ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අරගෙන තියෙනවා මේ අයවැය ඇතුලේ. ඒ වගේම තමයි මේ අයවැය ඇතුලේ පේන අනිත් කාරණාව තමයි යම් අමාරුයි දුෂ්කරතාවයන් තියාගෙනත් ඒ දුෂ්කරතාවයන් ඇතුළත් මේ අයවැය ඉදිරියට ගමන් කරන්නේ මොන දිශානතියද කියන එක පැහැදිලි කරලා තියෙනවා. ඒක අපිට සුවිශේෂී වෙනවා. දැන් උදාහරණයක් ලෙස ගත්තොත් තරුණයන් වෙනුවෙන් 2023 අවුරුද්දේ වෙන් වුණේ 10.2යි. 2024 අවුරුද්දේ 10.5යි. 2025 තමයි 12.1. එක පාටම තරුණයන් වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කරපු අවුරුද්ද බවට පත් වෙන 2025 අවුරුද්ද. 26 අවුරුද්ද වෙනකොට ඒක තව දිශානතිය වෙනස් කරලා තියෙනවා. ඒ තමයි 13500ක් දක්වා ඉතා වැඩි මුදලක් වෙන් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ රටේ අනිත් ප්‍රශ්නය තමයි තරුණයන්ගේ ප්‍රශ්නය. රැකියාව විරහිත තරුණයන්ගේ ප්‍රශ්නය. සහ උපාධිධාරීන් සහ තරුණයන් සම්බන්ධයෙන් තියෙන ගැටලුව. රැකියාව විරහිත තරුණයෝ ගත්තට පස්සේ ලංකාවේ විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ රට රැකියාව විරහිතව. ඒ අය වෙනුවෙන් මේ ආණ්ඩුව මේ වෙනකොට 62000ක් 2025 අවුරුද්ද වෙනකොට රැකියාව ලබා දීමට අදාළ කරන අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි 2026 අවුරුද්ද වෙනකොට මේක 75000 දක්වා වැඩි කරන්න මේ අයවැය ඇතුළේ යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ වගේම ගත්තොත් ඒ ඇතුලේ රැකියාව විරහිත තරුණයන් ගත්තොත් උපාධිධාරීන් ගත්තොත් රැකියාව විරහිත උපාධිධාරීන්ගේ ප්‍රමාණය ගත්තොත් එහෙම උපාධිධාරීන්ගේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. හැබැයි මීට පෙර රැකියාව විරහිත උපාධිධාරීන් බදවා ගැනීමේ ක්‍රමවේදය බවට පරිවර්තනය වෙලා තිබුණේ රැකියාව විරහිත උපාධිධාරීන් ප්‍රමාණය වැඩි වුණාට පස්සේ යම් ප්‍රෙෂර් එකක් වෙනවා ආණ්ඩුවට. ඒ වගේ තමයි උද්ඝෝෂණ සටන් ක්‍රියාමාර්ගය ඇතුලේ ආණ්ඩුවෙන් රැකියාව ඉල්ලා හිටන උපාධිධාරීන්. ඊට පස්සේ ආණ්ඩුව විසින් කරන වැඩේ මොකද්ද? ආණ්ඩුව විසින් කරන වැඩේ තමයි මේ උපාධිධාරීන්ට කොහේ හෝ රැකියාව දෙනවා කියන පදනම මත පදනම් කරගනිමින් රැකියාව ප්‍රමාණයක් ලබා දෙනවා සංවර්ධන නිලධාරීන් ලෙස. දැන් පහුගිය අවුරුද්දේ ගත්තොත් ලබා දුන්න රුපියල් 60000ක විතර උපාධිධාරීන් ප්‍රමාණය ගත්තොත් ඒ උපාධිධාරීන් බහුතරය ගත්තොත් සංවර්ධන නිලධාරීන් ලෙස තමයි බඳවා ගත්තේ. හැබැයි ඒගොල්ලන්ගේ වැටුප් උසස් වීමක් නැහැ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ වැටුප් ක්‍රමවේදයක් නැහැ, උසස් වීම ක්‍රමවේදයක් නැහැ, නිශ්චිත සේවා එකක් නැහැ, සේවා ක්‍රියාමාර්ග ටිකක් නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ රැකියාව සම්බන්ධයෙන් අතෘප්තිකර ස්වභාවයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා වර්තමානයේ උඩ අපිට පැහැදිලි වෙන්න තියෙන තමයි සංවර්ධන නිලධාරීන් ලෙස රැකියාව ලබාගත් උපාධිධාරීන් දැන් මේ වෙනකොට නැවත තමන්ගේ රැකියාව ගුරු වෘත්තියට දෙන්න කියන සටනක් තියෙනවා. ඒ ඇයි? අතෘප්තිකර වූ රැකියාවක් ලැබීම නිසා. හැබැයි මේ ආණ්ඩුව පත් වෙද්දී මේ රැකියාව විරහිත තරුණයන්ට රැකියාව ලබා දීම සම්බන්ධයෙන් යම් සංවාදයක් ගෙනාවා, කතා බහක් ගෙනාවා, කතිකාවතක් ගෙනාවා. හැබැයි ඒක යම් ප්‍රමාණයකින් ගත්තොත් එහෙම ක්‍රමානුකූල කරන්න සැලැස්මක් මේ ආණ්ඩුව හදලා තියෙනවා. ඒ අනුව දැන් රැකියාවට බඳවා ගැනීම සිදු කරනු ලබන්නේ රාජ්‍ය ආයතනවල තියෙන පුරප්පාඩු ප්‍රමාණයට සාපේක්ෂව. පුරප්පාඩු බලන්න මේ වෙනකොට ලංකාවේ තියෙන සියලුම පළාත් සභාවල තියෙන රැකියාව පුරප්පාඩු ප්‍රමාණය ගණනය කරලා ඒ ගණනය කිරීමට අනුව බඳවා ගැනීමට සැලසුම් කරලා තියෙනවා. එතකොට ඒ අනුව තමයි 75000ක් දෙන්න සැලසුම් කරලා තියෙන්නේ. ඒකේ උපාධිධාරීන් රැකියාව විරහිත උපාධිධාරීන්ට අවස්ථාවල් ගොඩක් ඇවිල්ලා තියෙනවා. තරඟ විභාගයක් කරා හෝ ඉන්ටර්විව් එකක් කරා රැකියාවට මේ අවස්ථාව හම්බෙලා තියෙනවා. අන්නේ හම්බ වෙන රැකියාව ඔබට හම්බ වෙන තෘප්තිමත් රැකියාවක් ඒ ඔබ කැමති ශාස්ත්‍රයේ තෝරාගෙන යන්න හැකියාව ලැබේ. ඒ වගේම තමයි ගුරුවරුන් ලෙස බඳවා ගැනීම ලංකාවේ ගත්තොත් එහෙම මේ ආණ්ඩුව ආවට පස්සේම ගුරුවරුන් ලෙස බඳවා ගැනීම නතර වුණා. ඒකට හේතුවක් තිබුණා ගුරුවරු බඳවා ගැනීමට අදාළව ගත්තොත් 2023 ජනවාරි මාසයේ තියෙන තිබුණු තරඟ විභාගයේ අවලංගු කරා නඩු 4ක් 5ක් වැටිලා ඒකේ නඩු 4ක් මේ වෙනකොට නිෂ්ප්‍රභා කරලා තියෙනවා. තව එක නඩුවක් තියෙනවා අභියාචනාධිකරණයේ රැකියාව විරහිත උපාධිධාරීන් විසින් දාපු මේ තමන්ට අසාධාරණයක් වුණා කියන නඩුව. එතකොට මේ නඩු නිසා මොකද වුනේ? කාලයක් තිස්සේ මේ රැකියාව විරහිත උපාධිධාරීන්ට ගුරු වෘත්තියට ප්‍රවේශ වීමට තිබුණු අවස්ථාව අහිමි වෙමින් තිබුණා. දැන් මේ වෙනකොට දැන් මේ නඩු සියල්ලටම මේ ආණ්ඩුව මැදිහත් වෙමින් ක්‍රියාමාර්ග ගනිමින් ගිහිල්ලා දැන් අවසානයේ අභියාචනාධිකරණයේ නඩුව තියෙනවා. ඒක මේ මාසෙ වෙනකොට අවසන් කරනවා කියන අදහස තියෙනවා. අන්නේ
සියලුම උපාධිධාරීන්ට එතන ඒ හරහා ඉන්න රැකියාව විරිත උපාධිධාරීන්ට ගුරු වෘත්තියට ප්‍රවේශ වීමේ තියෙන අවස්ථාව විවෘත තරඟ විභාගයක් කරා අවස්ථාව ලබා දීමට කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා අපිට මේ අයවැය ඇතුලේ රැකියාව විරිත උපාධිධාරීන්ට රැකියාව ලබා ගැනීම වෙනුවෙන් තියෙන අවස්ථාව පුළුල් වෙලා තියෙනවා. මේ වෙනකොට ගැසට් කරලා තියෙන 62000ක් බඳවා රාජ්‍ය සේවයට බඳවා ගැනීම ඇතුලේ ගැසට් කරලා තියෙන තනතුරු වලින් 10000කට වඩා වැඩි ප්‍රමාණයක් 10000කට වැඩිපුර ප්‍රමාණයක් රැකියාව විරිත උපාධිධාරීන් ලබාගෙන තියෙනවා මේ පහුගිය අවසාන මාස කිහිපය ඇතුළත. පහුගිය මාස කිහිපය ඇතුළත ගැසට් කරලා තියෙන ඒවයි. ගැසට් කරපු ඒවයි 62000න් ගැසට් කරපු ඒවයි 10000කට වැඩි ප්‍රමාණයක් රැකියාව විරිත උපාධිධාරීන් රැකියාව අවස්ථාව ලැබිලා තියෙනවා. අපි හිතනවා ලබන අවුරුද්ද වෙනකොට සියලුම රැකියාව විරිත උපාධිධාරීන්ගේ ප්‍රශ්න වලට අදාළව තරුණයන්ගේ රැකියාව විරිත තරුණයන්ගේ ප්‍රශ්න වලට අදාළව විසඳුම් සෙවීමට මේ ආණ්ඩුව ඇතුලේ මේ අයවැය ඇතුලේ ඉඳ තියෙනවා. ඒ නිසා අපි මේ අයවැය අපි සලකනවා මේ රටේ ස්ථාවර පදනමක් දැමීම ඉලක්ක කරගත්ත අයවැයක්. ඒ වගේම තමයි මේ රට ස්ථාවර කිරීම ඉලක්ක කරගත්ත දබු අයවැයක්. ඒ වගේම තමයි මේක සංවර්ධන අයවැයක්. මේ රට සංවර්ධනය කරන්න කුෂිකර්මාන්තය ව්‍යවසායකත්වය ව්‍යවසායික නිර්මාණය කරන්න ඉලක්ක කරගත්ත අයවැයක් ලෙස තමයි අපි මේ අයවැය හඳුන්වන්නේ. ඒ නිසා අපි හිතනවා ජාතික ජනබලවේගයේ මේ දෙවන අයවැය කියලා කියන්නේ මේ රටේ අනාගතයේ දිශානතිය පෙන්නන අනාගතයේ දිශානතිය හරියටම අපිට කියලා දීලා තියෙන අයවැය හැටියට අපිට මේ අයවැය හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. මම අංජන සම්පත් අමරසිංහ සමාජායත තරු සංගමේ ජාත්‍යන්තර කටයුතු ලේකම්. ඉතින් ඔබ කවුරුත් දන්නවා මේ වෙලාවේ රටේ විශේෂ පාර්ලිමේන්තුව ඇතුලේ ඉදිරි 2026 වසර සඳහා අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. ජනාධිපතිතුමා විසින් ඒක පාර්ලිමේන්තුවට පහුගිය දවසේ ඉදිරිපත් කරා 7 වෙනිදා. ඉතින් දැන් රට ඇතුළෙත් විශේෂයෙන්ම පාර්ලිමේන්තුව ඇතුලේ මේ දිනවල ඒ කරන විවාද ඇතුළෙත් අපි දකින දේ තමයි මේ නව රජය විසින් ජාතික ජනබලවේග රජය විසින් මේ ඉදිරිපත් කරපු අයවැයට අර වෙනදා තිබ්බ සාම්ප්‍රදායික නේද විපක්ෂයක් විසින් ඉදිරිපත් කරන ඒ විවේචන ඇත්තරම විවේචන නැති තරමට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ විපක්ෂයේ මේ අයවැය කතාව කරගන්න බැරි තරමට අසරණ වෙලා තියෙනවා. මොකද මේ අයවැය හැඳින්වීම පුරවැසි අයවැයක් ලෙස මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ ගිය 2025ට ඉදිරිපත් කරපු අයවැය කියන්නේ මාස 8කට ඉදිරිපත් කරපු අයවැයක්. ඇත්තටම සැලසුම් සහගතව ඉදිරි අනාගතය යම් ඉලක්ක සහගතව ඉදිරිපත් කරපු අයවැයක් විදියට ඉදිරිපත් කරන්න වෙන්නේ මේ 2026 ඉදිරිපත් කරපු අයවැය. ඉතින් අපිට විශේෂයෙන්ම තරුණයන් විදියට මේකේ දකින්න විශේෂතා කීපයක් තියෙනවා. එකක් තමයි අපි අපේ තරුණ කාලේ නැත්තම් අපි පොඩි කාලේ ඉඳන් මේ රටේ ඉදිරිපත් වෙච්ච අයවැයවල අපි හැමදාමත් අහපු දෙයක් තමයි මේ අයවැය පරතරය ඊට පස්සේ ණය ගැනීම ණය රටක් විදිහට අපි කොච්චර ණය වෙලා තියෙනවද ඊට පස්සේ අයවැය පරතරය වගේ එකක් කොච්චර ඒක ප්‍රශ්නයක් වෙලා තිබ්බද අපේ රටට එවැනි කරුණු තමයි අපි හැමදාමත් අහලා තිබ්බේ. අයවැය කියන්නේ වෙනදා ඉදිරිපත් වෙච්ච අයවැය කියන්නේ ඇත්තටම රටේ සංවර්ධනය ගැන ඉදිරිපත් වෙච්ච අයවැය වලට වඩා සාම්ප්‍රදායික ලියවිල්ල. සමහර වෙලාවට ඇත්තටම රටේ ඒ ආදායම් වියදම් සිද්ධ වුණේ අයවැයට පිටින්. මේක තමයි අපි හැමදාමත් දැකපු දේ. හැබැයි ජාති ජනබලවේග ආණ්ඩුව විදියට අපි ගිය මාස 8 ඒ ඉදිරිපත් කරපු ඒ 2025 අයවැය තුලදී දැක්ක දේ තමයි ඒ ඉදිරිපත් කරලා තියෙන අයවැයේ තියෙන ඒ සීමාවන් ඇතුලේ කොහොමද ඒ ඉලක්ක සහගත ඒ සංවර්ධන වැඩපිළිවෙල යන්නේ කියන එක පෙන්නලා තියෙනවා. මේ මාස 8 තුල අපි දැක්ක එකයි. ඒකින් අපිට විශ්වාසයක් තියෙනවා මේ අයවැය අර සාම්ප්‍රදායිකව කලින් පැවති ආණ්ඩුවන ඉදිරිපත් කරපු අයවැයක් වගේ නෙවෙයි මේ 2020 අයවැයත් ඉතාමත් විද්‍යානුකූලව රටේ පුරවැසියා ගැන බර තැබීමක් තියලා ඔවුන්ගේ ජීවිතය කොහොමද උසස් කරන්න කියන පැත්තෙන් මේ අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් මේ අයවැයේ ඉදිරිපත් කරලා තියෙන අයවැයේ ගිය වසරටත් වඩා අයවැය හිඟේ අඩු කරලා තියෙනවා. අපි දැක්ක පහුගිය මාස 8 ඉදිරිපත් කරපු අයවැයේත් ඒ අයවැය හිඟේ ඉලක්ක කරපු හිඟේටත් වඩා අඩු කරා. දැන් මේ දස ගණනාවක් ආපසු හැරි බලද්දී මේ 2026 ඉදිරිපත් කරලා තියෙන අයවැයේත් ඊටමත් අවම අයවැය හිඟයකට ඇවිල්ලා තියෙන ඉතිහාසයේ පළවෙනි වතාවට.
ඒකින්ද ඒවා අපි සලකන්නේ මේ පොදු අයවැය ලියවිල්ල දිහා බලද්දී රටක් විදියට බලද්දී ඒවා ඉතාමත් සාධනීය තත්ත්වයක්. මොකද අපි දන්නවා අපි හිටියේ දැවැන්ත ආර්ථික අර්බුදයක් නැත්නම් බංකොලොත් මේ ආණ්ඩුව මේ රට බාරගත්තේ බංකොලොත් රටක් බවට පරිවර්තන වෙලා තියෙන තැනක. විපක්ෂයේ කිව්වේ මේ ආණ්ඩුව ඇවිල්ලා නැවත ආර්ථික අර්බුදය මතුවේ, පෝලිම් මතුවේ. නේද? අත්දැකීම් නැහැ. හැබැයි මේ අයවැය ඉදිරිපත් කරද්දී අපි දකින දේ තමයි ඒවා ඔක්කොම නේ විපක්ෂයට කට උතර නැති වෙන්න පුරවැසියා ගැන බර තබමින්, පුරවැසියා ගැන හිතමින් කල්පනා කරමින්, පාලකයා ගැන නෙමෙයි පුරවැසියා ගැන කල්පනා කරමින් මේ අයවැය ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ගත්තොත් තරුණ සංගමයක් විදිහට අපි ගත්තොත් හැමදාමත් තරුණයන් වෙනුවෙන් පෙනී සිටපු සටන් කරපු තරුණ ව්‍යාපාරයක්. ඉතින් මේ රට තිබිච්ච තැනට සාපේක්ෂව මේ 2026 අයවැය ඉදිරිපත් වෙද්දී අපි දකිනවා ඒ තරුණයන්ගේ සංවර්ධනය, ඒ අනාගතය වෙනුවෙන් මේකේ බොහෝ කරුණු අඩංගු වෙලා තියෙනවා. මීට කලින් ඉදිරිපත් කරා තරුණ කටයුතු අමාත්‍යාංශයට ගත්තොත් බිලියන 13500ක්, තරුණ සහ ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශ මිලියන 13500ක් වෙන් කරලා තියෙනවා. ඉතින් විශාල මුදලක්, ඉතිහාසයේ වෙන් වෙච්ච විශාල මුදලද දැන් අපේ පැත්තෙන් මතු කරගන්න ඕන එක තමයි මේකේ දත්ත ගොඩාක් තියෙනවා. තරුණයන්ට අදාළව විශේෂයෙන්ම ගත්තොත් අධ්‍යාපනයට බිලියන 704ක් වෙන් කරලා තියෙනවා. ඉතිහාසයේ දැවැන්තම මුදල වෙන් කරලා තියෙනවා. ඔබ දන්නවා මේ වෙලාවේදීත් වත්මන් ආණ්ඩුව බලයට ආවෙම සමහර දේවල් වෙනස් කරන්න. ඒ කියන්නේ සිස්ටම් වෙනස් කරන්න. මේ තිබ්බ සාම්ප්‍රදායික දේවල් වෙනස් කරන්න. ඉතින් ඔබ දන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීලා තියෙනවා. ඉතින් අපිට පේනවා මේ අයවැයෙන් ඒකට අදාළව විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් හැමදාමත් අර කතා වෙච්ච දේවල් නැත්තම් මතු කරපු දේවල් නැත්තම් විවේචන ආපු දේවල්. දැන් මහ පොළ ශිෂ්‍යත්ව වගේ එකක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට. අපි දන්නවා 2024 තිබ්බේ රුපියල් 5000යි නව රජය ආවට පස්සේ ඒක 7500 කරා පහුගිය මාස 8ට. දැන් ඒක 10000 කරලා තියෙනවා. ඒ කියන්නේ අධ්‍යාපනයේ නේද විශ්වවිද්‍යාල ශිෂ්‍යුන්ගේ ඒ පහසුකම වැඩි කරලා තියෙනවා. උන්ට සහයෝගයක් ලබා දීලා තියෙනවා. ඊට පස්සේ ගත්තොත් උසස් අධ්‍යාපන හැදෑරීමට මේ විශ්වවිද්‍යාල රාජ්‍ය අධ්‍යාපනයට ඇතුළත් වෙන්න බැරි අයට ණය යෝජනා ක්‍රමයක්, සහන ණය යෝජනා ක්‍රමයකට බිලියන 3ක් වෙන් කරලා තියෙනවා. ඔබ දන්නවා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළත් වෙන්න බැරි අය ඉන්නවා විශාල ප්‍රමාණයක් අපේ රටේ. ඒ අයට ණය යෝජනා ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා රුපියල් බිලියන 3ක. ඒ වගේ අධ්‍යාපන විශාල මුදලක්. වෘත්තීය අධ්‍යාපනය ඔබ දන්නවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ ඉලක්ක කරන එකක් තමයි උසස් අධ්‍යාපනයට ගිහිල්ලා රජයේ රැකියාව නැත්නම් වෙනත් රැකියාවලට යොමු වෙන පිරිසට අමතරව කොහොමද එතනින් විතැන් වෙන නැත්නම් රැකියාව විරහිතතාවයටපත් වෙන තරුණයන්ට කොහොමද මේ අනාගතයක් හදන්නේ? උන්ට රැකියාව අවස්ථාවන් කොහොමද හදන්නේ? ඉතින් අපි දන්නවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තියෙන එකක් තමයි වෘත්තීය අධ්‍යාපනයේ පැත්ත. දැන්ටත් ඉදිරිපත් කරලා තියෙන ඒවල තියෙන 9 වසරේදී ඔවුන්ට දෙමව්පියන් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගේ පාත් එක තෝරගන්න පුළුවන්. මේක සමස්ත ක්‍රියාවලියක්. මොකද මේ අධ්‍යාපන අමාත්‍යාංශ විතරක් නෙමෙයි අමාත්‍යාංශ කීපයක් එකතු වෙලා රටක් විදිහට හිතලා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙන්නේ. ඉතින් එතන යෝජනා කරලා තියෙනවා වෘත්තීය අධ්‍යාපනයේ බිලියන 20.2 මිලියන 20200ක්. ඒක ගත්තොත් අති විශාල මේ පාර අයවැය අධ්‍යාපනයට බිලියන 704ක් වෙන් කරලා තියෙන එකේ විශාල පංගුවක් මේ වෘත්තීය අධ්‍යාපනයට වෙන් කරලා තියෙනවා. ඉතින් අපි හිතනවා මේ අයවැය මේ ඉලක්ක සපුරා ගත්තොත් මේ අවුරුද්ද ඇතුළතදී අර තිබ්බ ප්‍රශ්න ගොඩාක් තරුණයන්ට තිබ්බ ප්‍රශ්න ගොඩාක් රැකියාව සම්බන්ධව සමහර අපේ සමාජයේ තියෙන රැකියාවට දීලා තියෙන තැන සම්බන්ධව විශාල ප්‍රශ්න ගොඩක් බේරගන්න පළවෙනි අඩිතාලම මේ අයවැය දාලා තියෙනවා. ඒකිට විශාල වශයෙන් වෘත්තීය අධ්‍යාපනය පැත්තේ ගත්තොත්. ඊට පස්සේ තවත් අපිට මතු කරගන්න තියෙන එකක් තමයි මේ නව රජය පත් වෙද්දී මොකද අපේ රටේ ආර්ථිකය මීට වඩා ගොඩනගනවා නම් අනිවාර්යයෙන්ම මේ තරුණයන්ව ව්‍යවසායකයන් බවට පත් කරන්න ඕන. අලුතෙන් අපේ රට ඇතුලේ දේවල් නිර්මාණය කරන්නපත් වෙන්නේ නැත්නම් මේ රට අලුත් වෙන්නේ නැහැ. මේ රට ගොඩනගෙන්නේ නැහැ. ඉතින් මේක අපි දකිනවා මේ අයවැය ඇතුලේ විවිධ අමාත්‍යාංශ ඇතුලේ තරුණයන්ගේ ඒ කියන්නේ අලුත් තරුණ ව්‍යවසායකයන් හදන්න මුදල් වෙන් කරලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් කුෂිකාර්මික තරුණ ව්‍යවසායකයන් සඳහා මිලියන 750ක් වෙන් කරලා තියෙනවා. බිලියන 0.75ක්. ඒක ගත්තොත් ඒ කියන්නේ අලුතෙන් මේකට එකතු කරගන්න උන්ට මිලියන 5ක් දක්වා ණය මුදලක් දෙනවා. සහන කාලයේ මාස 6ක් දීලා පොලිය ඉතාමත් අඩු 104 පොලියට
ඒක වයස අවුරුදු 18ත් 50ත් අතර අය මේ අයවැයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ යෝජනාවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර එවැනි අවස්ථා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කෘෂිකාර්මික අගය දාමයට අදාළ මේ නිෂ්පාදන වෙනුවෙන් තරුණයන්ට බිලියන 0.8ක්, ඒ කියන්නේ මිලියන 800ක් වෙන් කරලා තියෙනවා. ඒකේ මිලියන 2ක විතර මුදලක් වසර 5ක පොලිසියට 6.5ක මේක දෙන්න යෝජනා කරලා තියෙනවා. දැන් මෙවැනි ඒවා ගත්තොත් අර ආණ්ඩුවක් පොදුවේ කියලා තියෙන ඉදිරිපත් කරලා තියෙන ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අලුතෙන් තරුණ ව්‍යවසායකයන් කොහොමද නිර්මාණය කරන්න කියන එකට අතර මේකට මුදල් වෙන් කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව ගත්තොත් ඔබ දන්නවා මේ ආසන්නයේම ආණ්ඩුවේ ප්‍රධාන වැඩපිළිවෙලක් විදිහට ඉදිරිපත් වුණා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන. ඒක ගත්තොත් අපි විවාදයක් නැහැ. අපේ රටේ තියෙන විවසනයක් මේ පහුගිය මාසයක් ඇතුළත අල්ලපු මත්ද්‍රව්‍ය ප්‍රමාණය බැලුවත් ඒවා සමාජයට ගියා නම් කොච්චර විනාශයක් අපේ මාතෘ භූමියට නැත්නම් අපේ තරුණ තරුණියන්ට වෙනවද කියන එක ආයිත් විවාදයක් නැහැ. ඉතින් මේ අයවැයේ අපි දන්නවා අලුතෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන කීපයක් දාන්න මුදල් වෙන් කරලා තියෙනවා. නිවාරණ වැඩසටහන් වලට මිලියන ගණනක් වෙන් කරලා තියෙනවා. ඒකින්ද අපි මේ සියලු කරුණු එක්ක ඉදිරිපත් කරන එක තමයි දැන් මේක හුදු අයවැය ලියවිල්ලක් විදියට නේද අපි සාමාන්‍යයෙන් අර බලන්නේ රටේ පුරවැසියා තරුණයා අනිත් නේ ජනතාව බලන් ඉන්නේ මොකද්ද මේ හැම අවුරුද්දෙම නොවැම්බර් මාසයේ ඉදිරිපත් වෙන ඊළඟ වසරේ අයවැයෙන් අපිට මොනවද ලැබෙන්නේ නේද සමහර අපි පුජ්‍යලිකව තමයි ඒක බලන්නේ අපිට මොනවද ලැබෙන්නේ කියලා. ඉතින් අපි යෝජනා කරන්නේ මේ අයවැය ගොඩාක් පොදු ජනතාව ඒකයි මේක පුරවැසි අයවැයක් කියන්නේ තරුණ තරුණියන් ඉලක්ක කරගෙන විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. අපි දන්නවා දේශපාලන සංස්කෘතිය පැත්තෙන් ගත්තත් මේ ආණ්ඩුව දැන් පෙන්නලා තියෙනවා. මේක සැකයක් හිතන්න දෙයක් නැහැ. මේක විශ්වාසයක් කරන්න පුළුවන්. මොකද පෞගිය අවුරුද්දේ පෙන්නලා තියෙනවා පාලකයන්ට මේ බෙදාගන්නේ ජනතාවට තමයි දෙන්න පුළුවන් උපරිම නේද මේ රටේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක දෙන්න පුළුවන් උපරිම මාජින් එකෙන් මේ අයවැයේ මුදල් වෙන් කරලා තියෙනවා. ඒකන පුරවැසියාගේ වගකීම විශේෂම තරුණ තරුණියන්ගේ වගකීම තමයි මේක කියවන්න. මේකේ මොකද්ද තමන්ට නේද තරුණ ප්‍රජාවක් විදිහට මොනවද වෙන් කරලා තියෙන්නේ? ඒකට ඔබ ඇතුල් වෙන්නේ නැත්තම් මේ අයවල් අයිත් හුදු ලේඛන වෙනවා. කොච්චර පාලකයේ පැත්තේ උමනාවක් තිබ්බත් මේ රට ගොඩනගන්න පුරවැසියට අවස්ථාව දෙන්න බෑ. පුරවැසියා කල්පනා කරන්නේ තමන්ට නේද මොකද්ද වැඩි වෙලා තියෙන්නේ කියලා අර තනි පුජ්‍යල දෙයක් නම් බලන්න. ඒතර මේක මේ ඉදිරිපත් කරපු අයවැය කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අපි කියන්නේ තරුණ තරුණියන්ට නේද කලින් සාම්ප්‍රදාය ගිහිපු පාරවල් තියෙනවා නේද? ඔවුන්ගේ සිහින තිබ්බා. නමුත් දැන් මේ රටක් විදිහට වෙන විදිහකට හිතලා තියෙනවා. ඒකින්ද ඔබ අලුතෙන් දේවල් හිතන්න. අපි තරුණ තරුණිය විශේෂයෙන් කියන්නේ දැන් උදාහරණයක් කිව්වොත් ලෝකේ බිලියනර්ස්ලා ඉන්නවා. නේද? ඉලොන් මාස්ක් වෙන්න පුළුවන්, මාර්ක් සකබර්ග් වෙන්න පුළුවන්. ඒ වගේ අය ඉන්නවා. ඒගොල්ලෝ මේ අර සාම්ප්‍රදායික ක්‍රමෙන් ගිහිල්ලා ලෝකේ බිලියනර්ස්ලා වුණා අය නෙමෙයි. නේද? ඔවුන් ඇවිල්ලා සමහරට පටන් ගද්දී ඉතාමත් දුප්පත්. නේද මේ තිබ්බ සිස්ටම් වල ගිහිල්ලා ෆේල් වෙච්ච අය. හැබැයි ඔවුන් අලුතෙන් දෙයක් ඉදිරිපත් කරලා තියෙනවා. අලුත් දෙයක් හොයාගෙන තියෙනවා. ඒකෙන් අද ඔවුන් ලෝකේ බිලියනර්ස්ලා වෙලා තියෙනවා. ඒකින්ද අපේ රට දියුණු කරනවා නම් අපේ රට පොහොසත් කරනවා නම් අපේ රට සංවර්ධනය කරනවා නම් අපි හිතනවා තරුණ තරුණියන්ට විශේෂ මැදිහත් වීමක් කරන්න වෙනවා. මේක ආණ්ඩුවට විතරක් බලාදී මේ බාර දීලා ඉන්න එපා. මේ අයවැයේ තියෙන ඔබට තියෙන අවස්ථා හොඳින් කියවා ගන්න, අඳුර ගන්න. ඒකට අනුව ඔබ ඒකට පියවරක් තියන්න. මොකද මේකේ ඕන තරම් අවස්ථා තියෙනවා. ඒකද ඔබ අලුතෙන් දේවල් හිතලා නිර්මාණය කරලා නේද? ඔබ නිර්මාණශීලී වුණොත් මේ අයවැය ඔබේ. නැත්තම් පිටින් බැලුවොත් සමහරට මේක මේ අර එකපාර ප්‍රතිලාප වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේක ඇතුලේ ඕන තරම් දේවල් තියෙනවා. අපි ඒකින්ද තරුණයන්ට ආරාධනා කරනවා මේ අයව කියවන්න, මේකේ තියෙන අවස්ථා හොඳින් අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කළා ඔබ අලුතෙන් හිතලා මේ රට ගැන හිතලා ඒකට ඇතුල් වෙන්න ඔබට ඕන තරම් අවස්ථා මේකේ ඉදිරිපත් වෙලා තියෙනවා. බොහොම ස්තුතියි. හරි අපේ පැත්තෙන් අදහස් දැක්වීම අවසන්. මාධ්‍යවේදීන්ගේ පැත්තෙන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න අවස්ථාව. ජනාධිපතිතුමා අයගේ කතාවේදී කිව්වා මේ පාරේ ඉන්න කට්ටියට ගෙදර ගිහිල්ලා විභාග කරලා එන්න කියලා. ඒක ගැන මොකද කියන්න තියෙන්නේ මේ? ඇත්තටම ඒ කියන්නේ ඒ කිව්වේ පාරේ ඉන්න අයට ගෙදර ගිහිල්ලා විභාග කරලා එන්න කියලා කිව්වේ. අතට ගත්තොත් මේ රැකියාව ලබා දීමේ ක්‍රමවේදය පැහැදිලි කරේ.
මීට පෙර රැකියාව ලබා දුන්නේ ගස් යටට වෙලා ඉඳගෙන කොට කලිසමක් ගහගෙන උසද මිටද කියලා අහලා. එහෙම තමයි රැකියාව ලබා දුන්නේ. ඒකෙදි බැලුවේ දේශපාලන සුසුකම, තමන්ගේ පක්ෂෙද, කවුන්ටින් වල හිටියද, ඔය කියන කෑල්ලෙන් තමයි බැලුවේ. අනිත් රැකියාව ලබා දුන්නේ කොහොමද? අනිත් රැකියාව ලබා දුන්න ක්‍රමය තමයි ඇමතිවරයාපත් වෙන්නේ, වරාය ඇමතිවරයාපත් වෙන්නේ බදුල්ලෙන් නම් වරාය පිරෙන්නේ බදුල්ලේ. සෞඛ්‍ය ඇමතිවරයා එන්නේ තව වෙන කොහේ හරි දිස්ත්‍රික්කේ නම් ඒ දිස්ත්‍රික්කෙන් තමයි මේක පිරෙන්නේ. CTB එහෙම නැත්නම් ගමන මහා මාර්ග ඇමතිවරයා, ප්‍රවාහන ඇමතිවරයා එන්නේ මොන පැත්තෙන්ද? ඒ පැත්තෙන් තමයි CTB එක පිරෙන්නේ. එතකොට එහෙම තමයි රැකියාව දුන්නේ. තමන්ගේ පාක්ෂිකකම, තමන්ට වැඩ කරපු එකම. හැබැයි මේ ආණ්ඩුව කළා තියෙන විශේෂතාවය තමයි මේ. ඒ මොකද්ද? කිසිම කෙනෙකුට රැකියාව දෙන්නේ නැහැ දේශපාලන සුසුකම මත. දෙන එකම ක්‍රමවේදය මොකද්ද? ලංකාවේ තියෙන තරඟ විභාග ක්‍රමය හරහා ඒගොල්ලන්ට ඉදිරිපත් වෙලා තරඟ විභාගයෙන් තමයි දෙන්න ඕනේ. ඇත්තට ගත්තොත් මේ තරඟ විභාග ක්‍රමය ආවේ ඇයි? තරඟ විභාග ක්‍රමය ආවේ වෙන මොකක්ද නිසා නෙමෙයි, තරුණ අසහනය නිසා. මොකද රැකියාව වලට ඇතුළත් වීමේ විෂමතාවයක් තිබුණා. දේශපාලකයන් විසින් Tamanට උමනාය ගත්තා. හැබැයි සුදුසුසාට එන අවස්ථාවක් තිබුණේ නැහැ. අන්නේ අවස්ථාව හදන්න තමයි තරඟ විභාග ක්‍රමය ආවේ. එතකොට අපේ රජයේ මේ වෙලාවෙ ඉන්න අපේ කියන උපාධිධාරීන් සියලු දෙනාටම තරඟ විභාග පැවැත්වෙනවා. ඒ තරඟ විභාග ලියන්න එන්න අවස්ථාව හදලා තියෙනවා ඇති වෙන්න. එතකොට ඕනෑම උපාධිධාරියෙකුට තරඟ විභාග වලින් මෙතනින් එහාට ලියලා මේ අවස්ථාව තියෙනවා. හැබැයි ඒකට දේශපාලන සුසුකම් කිසිවක් බලන්නේ අපි දන්නවා මීට පෙර රැකියාව විරිත උපාධිධාරීන් ගුරු විභාග ලිව්වට පස්සේ ප්‍රශ්න ගොඩක් ආවා. මොකද්ද? සමහර පළාත් සභාවල විභාග ලිව්වට පස්සේ ළමයිගේ ලකුණු නිකුත් කරේ නැහැ. නිකුත් කරන්නේ නැතුව මොකද කරේ? තමන්ට ඕනෑව ගත්තා. ඒතරෙන් ප්‍රශ්න ගොඩක් හැදුනා. හැබැයි දැන් ඒව වෙනස් කරලා තියෙනවා. දැන් ඕනම කෙනෙකුට තරඟ විභාග ලියලා එන්න පුළුවන්. ඒක තමයි ජනාධිපතිතුමා කිව්වේ නේද? එන්න තරුණයෝ හැමෝම එන්න, පාරේ ඉන්න එපා, ගිහලා තරඟ විභාග ටික ලියලා එන්න කියලා. අපි හිතනවා අපේ පැත්තෙන් අපි කල්පනා කරත් එවැනි අවස්ථාවක් පුළුල්ල හැදෙනවා නම් කාගවත් දේශපාලකයන්ගේ පස්සේ යන්න වෙන්නේ නැත්නම්, සුසුකම් හොයාගෙන වෙන අමතර සුසුකම් හොයාගෙන යන්න වෙන්නේ නැත්නම් ඔවුන්ට තරඟ විභාගයක් තියලා එන්න තියෙනවා නම් අවස්ථාව හොඳයි. ඒ අවස්ථාව තමයි ජනාධිපතිතුමා විසින් ආයවැය කතාව ඉදිරිපත් කරේ. මේක ඕගොල්ලන්ට තියෙන අවස්ථාවක්, මේක පාවිච්චියට ගන්න කියන එක. විපක්ෂයෙන් දැන් 21 වෙනිදා මේ රැලියකට ආරාධනා කරනවා. තරුණ විදියට මොකද හිතන්නේ මේක? ඕ ඉතින් මේ ඒ 21 රැලිය කියලා කියන්නේ මේ රටේ ඉදිරි ආගමනය සඳහා, ඉදිරිය සඳහා එන එකක් නෙමෙයිනේ. තරුණයෝ මොකද්ද වෙනස් වුනේ? තරුණයෝ වෙනස් වුනේ, මේ රටේ තරුණයෝ වෙනස් වුනේ රට අලුත් කරන්න, අලුත් දිශානතියකට අරයි යන්න, අලුත් විදියට මේ රට ගෙනියන්න. හැබැයි දැන් මේ එකතු වෙන්නේ කවුද? මේ එකතු වෙන්නේ 21 එන්න හදන්නේ කවුද? 21 එන්නේ මේ පැරණි දේශපාලනයේ අභාවයට ගියපු කණ්ඩායම්. ඇත්තට ගත්තොත් මේ දේශපාලනයේ ඇතුලේ ප්‍රතික්ෂේප වුණු කණ්ඩායම් ටික තමයි එකතු වෙන්නේ. ඒගොල්ලෝ මේ වෙලාවේ කොවිඩ් ආව වෙලාව එකතු වුණේ නැහැ. අපේ රටට ස්වාභාවික ව්‍යසනයක් ආව වෙලාව එකතු වුණේ නැහැ. මේ රටේ විපත් ගෙන වෙලාව එකතු වුණේ නැහැ. රටේ ආර්ථිකය කඩම වැටුණු වෙලාව එකතු වුණේ නැහැ. හැබැයි දැන් එකතු වෙනවා. ඇයි ඒ? තමන්ට අහිමි වෙමින් යන, තමන්ගේ දි รา පත් වෙමින් යන, තමන්ගේ බලය රැක ගන්න. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ තමන්ට අහිමි වෙන ධනය රැක ගන්න, තමන්ගේ තිබිච්ච කූට ව්‍යාපාර ටික පරිස්සම් කර ගන්න, තමන්ගේ තිබිච්ච ජාවාරම් ටිකට වෙන හානිය වළක්වා ගන්න දැන් එකතු වෙමින් තිබුණා. ඒ නිසා මේකට තරුණයෝ කවුරුත් එන්නේ නැහැ. තරුණයෝ එකතු වෙන්නේ නැහැ. තරුණයෝ මේකට එකතු වීමට දාලා කරන කිසිදු පසුබිමක් මේක හැදිලත් නැහැ. ඒ නිසා මේක අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා මේ රටේ තරුණයෝ මේ රටේ තරුණයෝ තමයි මේ ආණ්ඩුව කියන විශේෂ මැදිහත් වීමක් කරේ. ඒ තරුණයෝ සිහි බුද්ධියෙන් ස්නායු මරිච්ච අය නෙමෙයි. දැන් මේ ස්නායු මරිච්ච අයගේ කණ්ඩායමේ කට්ටිය තමයි සමාජ සංවේදනයක් නැති කණ්ඩායම තමයි දැන් මේ ආණ්ඩුවට විරුද්ධ. මොකද්ද මේ ආණ්ඩුවට අඩුම ගානේ 21 ඇවිල්ලා මොකද්ද ඒගොල්ලන්ට කියන්න තියෙන මේ අයවැය ඇතුලේ තියෙන ප්‍රශ්නේ? නිරුත්තර වෙලා තියෙන්නේ. කතා කරගන්න දේවල් නැහැ. ඇත්තටම මේ සටන් පාටයක් නැහැ. මොකක් වෙනුවෙන්ද ඒක එන්නේ? මොකක් ආරක්ෂා කරන්න දෙන්නේ? ඒ නිසා මේ රටේ තරුණයෝ මේ ඕවට එන්නේ අපි බැලුවා නම් ඔය වතුවල ජනතාව. වතුවල ජනතාව පෙන්නවා මේ අයවැය ඇතුලේ Tamanට ජීවිතය ලැබුණු අවස්ථාව. Tamanට වතු ජීවිතයක් ගත කරපු මිනිස්සුන්ට Tamanගේ පඩිය වැඩි වීම. රජයත් මුදල් දාලා වතු හිමියන්ටත් කියලා පඩි වැඩි කරාම මේ මිනිසුන්ගේ තිබිච්ච ජීවිතයේ සතුට මොන වගේද කියලා. ඉතින් ඒක නිසා මේ රටේ ඉතින් සුම්බුන් විපක්ෂයක් තියෙනවා. ඒ සුම්බුන් විපක්ෂය ඉතින් හැමදාම ওই වගේ දේවල් කරයි. සාධනීයව මේ ජනතාවගේ පැත්තේ ඉඳන් වැඩ කරන ගන්නේ. ඒක තමයි 21 තරුණයෝ එන්නේ නැහැ. ඒ පැරණි නටබුන් දේශපාලන කණ්ඩායම් ටිකට එකතු වෙන්න පුළුවන්. සීන ජනාධිපති සීනේ සභා කරගන්නද? ඉතින් සිහිනෙම තමයි.
එයා සදාකාලික සිහිනේ ඉඳලා තියෙන්නේ. එයා සිහින වලටත් වඩා එයාගේ තියෙනවා සිහින දකින්නත් අරමුණක් සාගතව වැඩ කරන්න ඕනනේ. මෙයාට සිහින තිබුණට ඒ සිහින වෙනුවෙන් වැඩ කරන්න තරම් හැකියාවක්වත් නැහැ. අඩුම ගානේ සිහිනයක් තියෙන මිනිහෙක් කොහොමද දේශපාලනය මේ වෙලාවේ කරන්න ඕන? මේ වෙලාවේ දේශපාලන කොහොමද මාත? අන්න තමන් ඒට විකල්ප විදිහට දේශපාලන මතවාදී හදාගන්නේ කොහොමද? කණ්ඩායම ඇතුලේ කටයුතු කරන්නේ කොහොමද? ඉතින් එයාම තමයි මැතිවරණ වෙලා කිව්වේ මම හොරුන් එක්ක ජාවාරම්කාරයොත් එක්ක එකතු වෙන්නේ නැහැ කියලා. එහෙම කියපු සිහින ජනාධිපති තමයි දැන් මොකද වෙලා තින්නේ? හොරු ජාවාරම්කාරයෝ ටික ඔක්කොමත් එක්ක එකතු වෙන්නේ. ඉතින් එතුමාගේ සිහිනය ඉටු කරගන්නේ කොහොමද? ඉතින් කවදාවත් ඉටු නොවන සිහිනයක් යට තියෙන්නේ. සහ මේ මිනිස්සුන්ට ආසාවල් තිබුණට දේවල් ඉටු කරගන්න බෑනේ. මිනිස්සුන්ට ආසාවල් තියෙනවා, බලාපොරොත්තු තියෙනවා. හැබැයි ඉටු කරගන්න බෑ. ඇයි? ඒ වගේ තමයි සජිත් ප්‍රේමදාසට තියෙන්නේ ඉටු නොවන සිහිනයක්, තමන්ගේ බලයෙන් උන්මාද වුණු සිහිනයක්. ඉතින් ඒක සමාජ ප්‍රගමනය කරා තියෙන ගන්නසේ ඒ නිසා ඒ සිහිනය ඇතුළේ මෙයාගේ ජීවිතය අවසන් කරනවා. ඊට වඩා එහා ක්‍රියාවලියක් යට කරන්න හම්බ වෙන්නේ නැහැ. කියලා තියෙනවා මේ මත්ද්‍රව්‍ය වලට නිවාරණය කරන්න වැඩපිළිවෙලක් එයා ගාව තියෙනවා කියලා. තියෙයිද එයා ගාව වැඩපිළිවෙල? ඔයාගේ ළඟ මේ හැම එකකටම වැඩපිළිවෙලක් තියෙනවා. එයාට වැඩපිළිවෙලක් නැති එකක් නැහැ. එයාගෙන් අහන්නකෝ බලන්න මේ කොහොමද දැන් එකපාරක් අර කිව්වනේ අපිට මැතිවරණ වෙලාවේ ඇවිල්ලා මේ පාසල් සංවර්ධනය කරන්න, පාසල් දියුණු කරන්න රටවල් එක්ක එකතු වෙලා එහෙ නගර සභාවක් එකතු වෙලා කරනවා කියලා. ඉතින් දැන් ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. එයාට පුළුවන් මේ යෝජනා දෙන්න. දැන් මේ ආණ්ඩුව අර යන හොඳ නම් දෙන්න පුළුවන්. ඉතින් එයාට තියෙනවා ඒ වගේ මේ. ඒ කියන්නේ එයාට යෝජනා තියෙනවා ගොඩක්. හැබැයි එයාගේ ජීවිතයේ දේශපාලන ගමන් මාර්ගය වලට පස්සේ එයාගේ මොනවාද එයාගේ යෝජනා වලින් සක්‍රිය කළේ? අඩුම ගානේ පක්ෂ ස්ථාවර තියාගන්න. පක්ෂය ඇතුළේ ස්ථාවර මතවාදයක් තියාගෙන යට තිබිච්ච මේ යෝජනාව මොකද්ද? එහෙම එකක් නැහැ. දැක්ක තැන කියන මේ අයවැයද කිව්වේ මොකද්ද? පච අයවැයක්. විවේචනයක් නැහනේ. හරි විවේචනයක් නැහනේ යාට. හරියට නම් මේ අයවැයට එයා පළු කළා මේක ආර්ථික සංඛ්‍යාලයකන දත් අරගෙන පැහැදිලි කරලා කියන්න ඕන විවේචනයක් තියෙන්න ඕනේ. ඒ සජිත්ට එහෙම විවේචන නැහැ. ඒ නිසා එයාගේ තියෙන යෝජනා මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න යෝජනා එයා දෙන්න එයාට වැඩපිළිවෙලක් කරන්න කම හැකියාව තිබුණා කරලා තියෙනවද නැහැ. ඉතිහාසෙත් නැහැ, වර්තමානෙත් නැහැ, අනාගතේටත් එයාට නැහැ. ඒ නිසා එයාට අපි හිතනවා එයාට දේශපාලනය ඇතුලේ ක්‍රියාමාර්ග වලට යද්දී එයාට යෝජනා තියෙනවා. එයා විපක්ෂයේ ඉන්න යෝජනා. එයාට ආණ්ඩු බලයක් මෙහෙවන යෝජනා නැහැ. නාමල් කියලා තියෙනවා දකුණු පළාතේ මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න යාටත් වැඩපිළිවෙලක් තියෙනවා කියලා. ඔය ඉස්සෙල්ලම අනිවාර්යයෙන් වෙන්න ඕන. ඉස්සෙල්ලම අනිවාර්ය වෙන්න ඕන. එයාලගේ ආණ්ඩුව කාලේ හදපු මත්ද්‍රව්‍ය නිවාරණයකම තියෙන එන යාළු ටික අස් කරගන්න ඕන. එයාගේ හිතවතුන් ටික කතා කරලා එයා අයින් කරගන්න ඕන. එහෙම නැතුව කොහොමද ක්‍රමයක්? එයාලා හදපු, එයාලා පෝෂණය කරපු, එයාලා විසින් සංවර්ධනය කරපු මත්ද්‍රව්‍ය ජාලයක් තියෙනවා. අන්නේ ජාලය එයාලා විසින් සිය කැමැත්තෙන් ඉවත් කරගන්න ඕන. එහෙම ඉවත් කරගත්තොත් ඒගොල්ලන්ට අවස්ථාවක් තියෙයි. එහෙම නැතුව ඒගොල්ලන්ගේ වෙන ක්‍රියාමාර්ග නැහැ. අපිට පේන්නේ නාමල්ලගේ ඇතුලේ මේක මේ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ආරයි යන සටන ඇතුලේ සක්‍රීය දායකත්වයක් තියෙනවා අපිට පේන්නේ නැහැ. ඒගොල්ලෝ තියෙන හැමතිස්සෙම විවේචනය. මොකද විවේචනය? විවේචනය තමයි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තියෙන විවේචනය. එතනින් එහා දෙයක් ඒගොල්ලන්ට නැහැ. ඒ නිසා එයාගේ වැඩපිළිවෙල තමයි අපිට පේන වැඩපිළිවෙල තමයි තමන්ගේ පැරණි අර ජාවාරම්කාර කණ්ඩායම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මතවාදීවත් ඊට පස්සේ ක්‍රියාමාර්ග වශයෙන් උත් ඉදිරිපත් වෙමින් ඒව ආරක්ෂා කරන බැදියත් එක තමයි නාමල්ලගේ ක්‍රියාමාර්ගය. එතනින් එහා ක්‍රියාමාර්ගයක් නාමල්ලට නැහැ. අනිත් එක දැන් මේ පාතාලේ අත්අඩංගුවට ගන්න එකයි මේ ඔබලගේ පක්ෂේ මාලිමාවට සම්බන්ධ කට්ටිය මේ මද්ද්‍රව්‍ය වලට සම්බන්ධයි කියලා තැන් වලින් දැන් එනවා කටකතා සහ අහුවෙච්ච තැන් තියෙනවා. ඒ ගැන මොකද්ද කියන්න බලමු. මෙහෙම ඒකල කියන්නේ බලන්න ඕන මේ ආණ්ඩුවක් වැඩපිළිවෙලක් ගෙනියත් ජාතික ජනබලවේගයේ ලෙස මේ මත්ද්‍රව්‍ය නිවාරණය කරන වැඩපිළිවෙලට අපි යද්දී මේක ක්‍රියාත්මක කරද්දී අපි පාක්ෂික භාවයේ සැලකිල්ලට ගන්නවද? පාක්ෂික සමාජිකත්වයේ තිබුණා ඡන්දෙ ඉල්ලුවා මැතිවරණ ඉල්ලුවා නැහැ කිසිවක් නැහැ. මේ ආණ්ඩුව එහෙම කළා නැහැ. හැබැයි මීට පෙර නාකොටික් එකෙන් ගිහිල්ලා නේ යම් කිසි മന്ത്രിවරයෙක්ගේ ගෙදර වටලලා ඒ වැටලුවට පස්සේ මොකද කරේ? රටේ ජනාධිපතිවරයා චොපරේකින් ගිහිල්ලා බදාගත්තා යාව. හැබැයි මේ ආණ්ඩුව එහෙම කළා නැහැ. මේ පක්ෂය ඇතුලේ වුණත් ඕනෑම පක්ෂයක් ඇතුලේ වුණත් ඕනෑම දේශපාලන ක්‍රියාදාරයක් වුණත් යම් කිසි ආකාරයකින් මේ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලේ හෝ වෙනත් වැරදි ක්‍රියාමාර්ගයකට අසු වෙනවා නම් ඒකට කිසිදු සමාවක් මැදිහත් වීමක් එහෙම නැත්නම් ඒක බේරා ගැනීමක් සිදු කරන්නේ නැහැ. ඒකට
උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. ඒකේ පාක්ෂික භාවය හෝ එහෙම නැත්නම් අපේ පක්ෂයට ඡන්ද දීපු කෙනෙක්ද වැඩ කරපු කෙනෙක්ද කියන එක අපි සැලකිලිට ගන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ආණ්ඩුවත් ස්ථාවරව ඉන්නවා. මත්ද්‍රව්‍ය නම් ජාවාරම මත්ද්‍රව්‍ය නම් රට විනාශ කරන්නේ. ඒක විනාශ කිරීම හැර වෙන කිසිවක් මේක ඇතුලේ සැලකිලිට ගන්නේ නැහැ. ඒක නිසා අපි හිතනවා අපි වෙන ආදර්ශිකුත් පෙන්වලා තියෙනවා. අපි වෙන ආදර්ශිකුත් පෙන්වලා තියෙනවා. වෙන මැදිහත් වීමුත් කළා තියෙනවා. අපි ඒක ආණ්ඩුවක් ලෙසත් මේ ආණ්ඩුව හරියට මේකට ක්‍රියාමාර්ග කරමින් ඉන්න. ඒ නිසා මේ ඒක අදාළ කරගන්නේ නැහැ. ඒක අදාළ කරගන්න ඕනෙත් නැහැ. අදාළ කරගන්නෙත් නැහැ. අපි ඒව රකින්නේ නැහැ. ඒක වෙනුවෙන් අනිවාර්යෙන් මැදිහත් වෙලා ඒවට ක්‍රියාමාර්ග ගන්නවා. පාක්ෂික මේ කියන්නේ ඔයගොල්ලෝ පක්ෂයට ගන්න ඉස්සෙල්ලා මේ පොඩ්ඩක් හොයලා බලන්න එහෙම මේ වැඩපිළිවෙලක් නැද්ද? උඹට සම්බන්ධ වෙලා එහෙම ඉන්නවද? දැන් මෙන්න මෙහෙම. ඒකල කියන්නේ දැන් අපි මේ සමාජය ඇතුලේ ඉන්න මිනිසුන් තමයි අපි දේශපාලන ව්‍යාපාරයකට එකතු කරගන්නේ. අපි දේශපාලන ව්‍යාපාරය ඇතුලෙත් හික්මීමක් විනයක් හදන්න අපි සැලසුම් කරනවා වැඩ කරනවා. ඒ වගේම තමයි මේ ව්‍යාපාරය ඇතුලේ ඉන්න ගමන් වැඩ කරන ගමනුත් සමහර අය ඒ විනය ඇතුලේ හෝ යම් මේවා කඩා බිඳගෙන යම් තියෙන අපේ ඉතිහාසයේ පක්ෂ ඉතිහාසයේ පුරාවටමත් එහෙම ඉඳලා තියෙනවා. මේ රෝහණ විජේවීර සහෝදරයා ඉන්න කාලේ ඉඳලා පවා පක්ෂේ වැඩ කරපු කණ්ඩායම් මේකෙන් කඩාගෙන ගිහලා වෙනත් ක්‍රියාවන් වල නිරත වෙලා තියෙනවා. හැබැයි ඒක පක්ෂයේ පොදු ප්‍රතිපත්තිය නෙමෙයි. එතකොට එහෙම ඉන්න පුළුවන්. හැබැයි ඒ ඉන්න පුළුවන් එකට අපි ඉඩ තියන්නේ නැහැ. අපි ඒක සංවර්ධනය කරන්නේ නැහැ. අපි ඒක නඩත්තු කරන්නේ නැහැ. අපි ඒක පෝෂණය කරමින් ඒක රකින්න යන්නේ නැහැ. ඒක තමයි මේ දේශපාලන ව්‍යාපාරය ඇතුළේ තියෙන වෙනස්කම. එහෙම වැරදි කරන අය ඉන්න පුළුවන්. ඒ වැරදි කරන අයට මේක ඇතුළේ අපි ඒගොල්ලෝ රැක ගන්නවත්, එයාව තියාගෙන යන්නවත්, එයාව පෝෂණය කරන්නවත් අපි සැලසුම් කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැහැ ව්‍යාපාරය. අපි ඒක අනිවාර්යයෙන් මේක ප්‍රතික්ෂේප කරන අතරතුර තමයි ඔවුන් පක්ෂයේ දේශපාලන ක්‍රියාවලිය ඇතුළෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියත් අපි කරනවා. ඒ නිසා අපිට දේශපාලන ව්‍යාපාරයක් ඇතුළේ අපි උපරිම උත්සාහ කරනවා හොඳ මිනිස්සුන්ව ගොඩනගන්න. හැබැයි අපේ වැඩ කිරීම ඇතුලේ සමහර අය සමහර දුර්වලකම් පැරණි තිබුච්ච ගති ඉස්මතු වීමේ හැකියාව තියෙනවා. ඒ ඕනෑම අවස්ථාවක් අපි ඒගොල්ලන්ට ගොඩනැගීමට අවස්ථාවල් දෙක තුනක් දෙනවා වගේම තමයි ඒකේ උපරිම සීමාවට ආවට පස්සේ අපි ආව දේශපාලන ක්‍රියාවලියෙන් ඉවත් කරමින් සහ යට අදාළ ගන්න ක්‍රියාමාර්ග ගන්නවා. අපි දේශපාලන ව්‍යාපාරයක් ඇතුළේ තියෙන ඍජු බව අපේ ප්‍රතිපත්තියට අපේ අරමුණට ළඟා වෙන්න බාධා වෙන කෙනෙකුට මේ දේශපාලන ව්‍යාපාරය ඇතුළේ ඉන්නත් බෑ. ඇවිල්ලා තහවුරු වෙන්නත් බෑ. ඒ නිසා සමහර එහෙම අයට යන්න වෙයි. මේ ඉතිහාසය කියලා තියෙන්නේ වෙලා තියෙන ඉවත් වෙලා තියෙන එහෙම අය විතරනේ. තව ගොඩක් අය ඉවත් වෙලා තියෙනවා. අපේ පක්ෂ ඉතිහාසය ගත්තොත් එහෙම 65 ඉඳලා ගත්තොත් එහෙම විවිධ කල්ලි කණ්ඩායම් ඇදලා තියෙනවා. ගිහිල්ලා තියෙනවා. ඉවත් කරලා තියෙනවා. පක්ෂෙ මීට වඩා ඔයට වඩා සෑහෙන පිරිස් ඉවත් කරලා තියෙනවා. පක්ෂය ඇතුලේ වැඩ කරපු විවිධ ක්‍රියාවන් වලින් පාලනය කරගන්න බැරි වෙච්ච අය අපි ඉවත් කරලා තියෙනවා. එහෙම තමයි පක්ෂේ. අපේ පක්ෂය ශක්තිමත් වෙන්නේ සංවර්ධනය වෙන්නේ ඉදිරියට යන්නේ. ඒ මත ඒ නිසා මෙතනින් එහාටත් එහෙම තමයි මොන ක්‍රියාවලිය ඇතුලේ වුවත් අපි හොඳ මිනිසුන්ව ගොඩනගන්න උත්සාහ කරනවා. ඒ අතලතුර හොඳ මිනිස්සු අතරත් යම් කණ්ඩායම් ඉන්න පුළුවන් නැවත තමන්ගේ පැරණි අභාවාචික ජීවිතයට වැටෙන ඒ ඕනෑම කෙනෙකුට ක්‍රියාමාර්ග කරමින් අපි වැඩ කරනවා.